ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ සේවයේ තුන්වෙනි පන්තියේ තුන්වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2026 අවුරුද්දේ මැයි මාසේ 17 වෙනිදා පැවැත්වීමට නියමිත වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොට ඔයාලත් මේ විභාගයට ඇප්ලයි කරලා මේ වෙනකොට සූදානම් වෙන ගමන් ඉන්නවා ඇති. 2015 අවුරුද්දේ තිබුණ මේ එක්සෑම් එකේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ලිඛිත පරීක්ෂණය කියන විෂයට අදාළ පාස් පේපර් එක සාකච්ඡා කරන්න තමයි හදන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එක ගැන ඔයාලගේ මොනවා හරි අදහසක් ඒ වගේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පාලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකටත් ලයික් එකක් දාලා අනිත් යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මුලින්ම මේ ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ සේවය කියන එක ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. මේක මේ දීප ව්‍යාප්ත සේවාවක්. එතකොට ලංකාවේ ඕනම තැනක සේවය කරන්න පුළුවන් ඔයාලට තියෙන වේකන්සිස් අනුව. එතකොට මේක මේ එක දෙපාර්තමේන්තුවක කියලා නෑ. ඔයාලට රජයේ විවිධ දෙපාර්තමේන්තු වලට අනුයුක්ත වෙලා ඒ අතර ස්ථාන මාරු වෙමින් සේවය කරන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ වගේම මේ පාර මේ ගැසට් එකේ මට මතක විදියට වේකන්සිස් 500 ගණනකට ආසන්න බඳවා ගන්න නියමිත වෙලා තියෙනවා. වේකන්සිස් 500කට ආසන්නව තියෙනවා කියලා තිබුණා මට මතක විදියට. ඉතින් ඒක නිසා මේ ලොකු අවස්ථාවක් තියෙනවා මේ එක්සෑම් එක පාස් වුණොත් රජයේ සේවයට විශේෂයෙන්ම මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ සේවයට ඇතුළත් වෙන්න. ඔයා මේ සේවයට ඇතුළත් වුණාට පස්සේ මේකෙම තියෙන grade 2 grade 1 ඒ වගේ තියෙන limited exam ලියන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය සේවයේ වෙනත් අනතුරු වලට තියෙන limited exam ලියන්න පුළුවන්. තවත් රාජ්‍ය සේවයේ තියෙන අනිකුත් වරප්‍රසාද හැම එකක්ම හම්බ වෙනවා. ඉතින් හොඳ රැකියාවක්. රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්න බලාගෙන ඉන්න කෙනෙකුට ඒක නිසා හැමෝටම මුලින්ම සුබ පතනවා මේ විභාගය හොඳින් සාර්ථකව මුහුණ දෙන්න අවස්ථාව ලැබෙන්න කියලා. හරි මේකදී මේ පේපර් එකට ඇවිල්ලා තියෙන MCQ ප්‍රශ්න එකේ ඉඳලා 50ට සාකච්ඡා කරන්න තමයි හදන්නේ. මම ටිකක් ඉක්මනට කරගෙන යනවා. හරි පළවෙනි ප්‍රශ්නය පරිගණකයක අත්‍යවශ්‍ය උපාංගයක් නොවන්නේ මින් කුමක්ද? දැන් අහන්නේ නොවන්නේ කියලා. ඉතින් නොවන්නේ කියන්නේ අවශ්‍ය නැති උපකරණය. මේක බලපු ගමන් අපිට පේනවා CD-ROM එක මේ අපිට අවශ්‍ය උපකරණයක් නෙවෙයි, අත්‍යවශ්‍ය උපකරණයක් නෙවෙයි පරිගණකයකට. මොකද අලුතෙන් එන පරිගණකයක CD-ROM තියා මේ DVD-ROM එකක්වත් ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. අනික් උපකරණ අපිට අත්‍යවශ්‍යයි. මොනිටරයක්, CPU එක සහ මෙමරි මේ තුනම අත්‍යවශ්‍යයි. ඒක නිසා මේකේ පිළිතුර වෙන්නේ CD-ROM එක. එතකොට උත්තරේ ඔයාලා මෙතනින් අංක 3 දාලා ලියන්න ඕනේ. මොකද ඉරි ගහන්න හරි දාන්න ඒ වගේ දේවල් කරන්න යන්න එපා. මේකේ උපදෙස් දීලා තියෙන විදිහට අදාළ වර්ණයේ අංකය ප්‍රශ්නයේ ඉදිරියේදී ඇති තිත්තර මතින් ලියන්න කියලා තියෙන්නේ. ඒක නිසා උත්තරේ අංකේ මෙතනින් ලියන්න ඕනේ. හරි ඊළඟට දෙවෙනි එක ප්‍රධාන මතකය. ඒ කියන්නේ මේන් මෙමරි ආචයන ධාරිතාව සත්‍ය ධාරිතාව ඉක්මවා ඉහළ නංවන ක්‍රමය කුමක්ද? දැන් මේ විශේෂයෙන්ම මේ ගොඩක් අය IT ඉගෙන ගන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසා මේ සිංහල පේපර් එක ලියන්න ගියාම අර වචනවල පොඩි නොතේරුම්කමක් එන්න ඉඩ තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් පේපර්ස් එහෙම කලින් කරලා මේ සිංහල වචනවල තේරුමත් පොඩ්ඩක් මතකේ තියාගෙන යන එක වැදගත් වෙයි කියලා හිතනවා එක්සෑම් එක ලියන්න යනකොට. නැත්නම් ප්‍රශ්න තේරුම් ගන්නත් ලොකු වෙලාවක් යයි. සමහරට අමාරුයි ප්‍රශ්න තේරුම් ගන්නත්. ඒක නිසා. හරි මෙතෙන්දී අපි අහන්නේ මේ මේන් මෙමරි කියන්නේ අපි දන්නවා මේන් මෙමරි කියන්නේ RAM එකනේ. ඒතකොට RAM එකේ ධාරිතාවය තියෙන ධාරිතාවය ඉක්මවලා ඉහළ නංවන්න. ඒ කියන්නේ අපිට පුළුවන් virtual memory එකක් කියන්නේ ෂෙයා කරගන්න. එතකොට පිළිතුර වෙන්නේ අංක 2 virtual storage කියන එක. එතකොට මෙතනින් අංක 2 ලියන්න ඕනේ. අනික් දේවල් මේකට කිසිසේත්ම අදාළ නොවන දේවල් multitasking, multiprocessing, switching කියන දේවල් වලින් මේ මෙමරි එකක් වැඩි කරන්න බෑ. virtual storage එකක් ඇඩ් කරලා පුළුවන් මෙමරි එක වැඩි කරන්න. හරි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ අදාන මෙන්ම ප්‍රතිදාන උපාංගයක් ලෙස භාවිතා කළ හැක්කේ පහත කවරක්ද? එතකොට අපි දන්නවා අදාන කියන්නේ input, ප්‍රතිදාන කියන්නේ output. හරි. එතකොට
යතුරු පුවරුව කියන්නේ ඉන්පුට් ඩිවයිස් එකක්. සුපරීක්ෂක ස්කෑනර් එක කියන්නේ ඉන්පුට් ඩිවයිස් එකක්. මවුස් එකත් ඉන්පුට් ඩිවයිස් එකක්. ටච් ස්ක්‍රීන් එක කියන්නේ අපි මොබයිල් ෆෝන් එක ගත්තොත් මොබයිල් ෆෝන් එකේ අපි data input කරන්නෙත් මේ ස්ක්‍රීන් එක හරහා data ගන්නෙත් ඒ කියන්නේ ස්ක්‍රීන් එකෙන් දේවල් බලන්නෙත් මේ ස්ක්‍රීන් එක හරහානේ. ඒ කියන්නේ ටච් ස්ක්‍රීන් එක කියන්නේ ඉන්පුට් අවුට්පුට් දෙකටම පාවිච්චි කරන්න පුළුවන් උපකරණයක් උපාංගයක්. ඒක නිසා පිළිතුර වෙන්නේ අංක 2. මම මේ උත්තරය යටින් ඉරක් ඇඳගෙන යන්නම් මට පහසු නිසා මේ මවුස් එකෙන් ඉලක්කම් ලියන්න ටිකක් අමාරුයි ඒක නිසා. අංක 4 මෘදුකාංගයක් ස්ථාපනය කරන විට කියන්නේ ඉන්ස්ටෝල් කරනකොට අවශ්‍ය සංරචක පමණක් තෝරා ගැනීමට අවකාශ සලසන්නේ කුමන ස්ථාපන විකල්පයද? මේකදී අහන්නේ මේ අපි software එකක් මොකක් හරි install කරගෙන යද්දී අපිට ඕනේ කොටස් විතරක් තෝරලා install කරන්න. උදාහරණයක් කියනවා නම් මේ දැන් අපි Word, Excel, PowerPoint මේ ටික ඔක්කොම එකට එන්නේ මේ Office package එකනේ. එතකොට මේ package එක install කරද්දී අපිට අවශ්‍ය නැත්නම් Outlook වගේ එකක් අවශ්‍ය නැත්නම් ඒක අපිට untick කරලා අර අවශ්‍ය ටික විතරක් install කරගන්න පුළුවන්. මේකට අපි කියනවා මේ custom. ඒ කියන්නේ අපි තෝරලා තමයි අවශ්‍ය ටික install කරන්නේ. එතකොට මේකේ පිළිතුර වෙන්නේ custom කියන එක. හරි. ඊළඟට 5 වෙනි ප්‍රශ්නය. මෘදුකාංගයක් කියනු කළ යුතු කාර්ය කුමක්ද යන්න වෙත උපදෙස් දෙන ඕනෑම දෙයකි. මෙම ප්‍රකාශයේ හිස්තැන් පිරීමට වඩාත්ම සුදුසු වචන දෙක පිළිවෙලින් ඇතුළත් යුගලයමින් කුමක්ද? අපි දන්නවා software එකක් කියන්නේ මොකක් හරි hardware එකක්. කියන්නේ දෘඩාංගයක් නේද? දෘඩාංගයකට උපදෙස් දෙන කියන්නේ instructions ටිකක්නේ. software එකක් කියන්නේ ඒකනේ. එතකොට එතනින් වැඩසටහන සහ උපාංගය. උපාංගය කියන එක පිළිවෙලින් ගැලපෙන්නේ නැහැ මෙතනට. හේතේ දෘඩාංග උපදේශය මධ්‍ය සැකසුම් ඒකකය. ඒකට උපදේශ මාලාව දෘඩාංග. එතන මේ 4 වෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. හැබැයි මේක පිළිවෙලින් නම් මෙතන සෙට් වෙන්නේ නැහැ කොහොමත්. උපදේශ මාලාව වෙත උපදේශ දෙන කියලා කියන්න බෑනේ. ඒතකොට දෘඩාංග වෙත උපදේශ දෙන ඕනෑම උපදේශ මාලාවකි. අන්න එතකොට නම් මේක ගැලපෙනවා. ඉතින් ඒක නිසා මම වඩාත්ම සුදුසු වචන දෙක කියලානේ තියෙන්නේ. එතකොට අංක 4 උත්තරේ ගන්න. මේ ප්‍රශ්නේ පොඩි අවුලක් තියෙනවා වගේ පේනවා. ඔයාලගේ අදහසක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මුද්‍රණ ලයිස්තුවක් print queue එකක ඇතුළත් වන්නේ ස්තනක් ලයිස්තුවකි. මුද්‍රණ ලයිස්තුවක් කියන්නේ මොකද්ද? මුද්‍රණ ලයිස්තුවක් කියන්නේ මේ අපේ දැන් හිතන්නකො මොකක් හරි ආයතනයක එක print එකක් තියෙනවා. මේ print එකට device කීපයක් connect වෙලා print outs දෙනවා. එතකොට මේ print outs අපි හිතමු ABCD කියලා 4 දෙනෙක් print outs 4ක් දුන්නොත් මේ 4ටම අදාළ ලේඛන ටික, ඒ කියන්නේ දත්ත ටික ඩිජිටලි මේ ද network එක හරහා යනවානේ printer එකට. එතකොට printer එකට මේක දාගන්නේ queue එකකට. අපි දන්නවා queue එකක දත්ත ගබඩා වෙලා ඒ කියන්නේ වැඩ කරන queue එකක් ඉස්සරම එන එක ඉස්සරලම එළියට දෙනවා. ඒ කියන්නේ queue එකක් කියන්නේ first in first out. එතකොට print queue එකට A කියන document එක ඉස්සරලම આવොත් එයා A කියන එක print කරනවා. ඊළඟට එන්නේ C නම් එයා C print කරනවා. ඊළඟට එන්නේ B නම් B print කරනවා. ඒ විදිහට queue එකක් තමයි තියෙන්නේ. A ආවා A print කරා, ඊළඟට C ආවා C print කරා, ඊළඟට B ආවා B print කරා. මේ order එකට තමයි print කරන්නේ. එතකොට මෙතන අපෙන් අහන්නේ print queue එකක ඇතුළත් වන්නේ මොනවා ලයිස්තුවක්ද? ඒ කියන්නේ අපි දෙන print outs වලට අදාළ දත්ත ටිකනේ ඇතුළත් වෙන්නේ අපු පිළිවෙලට. පළවෙනි එකේ කියනවා මෙම මුද්‍රණ යන්ත්‍රය භාවිතා කිරීමට අවසර ඇති සියලු පරිශීලකයන්ගේ පරිශීලකයන්ගේ තොරතුරු print queue එකක නෑ. දිනය තුල කාර්යාලයේ භාවිතා කරන සියලු
භාවිතා කරන ලද මුද්‍රණ යන්ත්‍රවල. නෑ එහෙම දෙයක් print queue එක තියාගන්නේ නැහැ. තුන්වෙනි එක සියලු පරිශීලකයන් විසින් මෙම මුද්‍රණ යන්ත්‍රය භාවිතා කරමින් මුද්‍රණය කිරීමට විධාන කර ඇති ලේඛනවල. හරි. මේක තමයි උත්තරේ. ඒකනේ මේ දැන් මම එක්ස්ප්ලেইন කරේ. හරි. ඊළඟට 7 වෙනි එක පරිගණකයේ මව්පොරුවේ බැටරිය දෝෂ සහිත බව දැක්වෙන්නේ පහත කවරක් මගින්ද? අපි දන්නවා මේ පරිගණකයේ මදර්බෝඩ් එකේ තියෙන බැටරි එකක්. මේ බැටරිය බහැලා කියලා අපි හොයාගන්නේ සාමාන්‍ය මේ අපි වැඩ කරගෙන යද්දී හොයාගන්නේ අපේ කම්පියුටර් එකේ ඩේට් එක ටයිම් එක වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ අපි කම්පියුටර් ඔෆ් කරලා ඔන් කරනකොට ආයෙක රීසෙට් වෙලා තියෙනවා. අනිත් දවසේ කම්පියුටර් එක අපි මේ දිනේ වෙලාව හැදුවත් ආයෙ කම්පියුටර් එක ඔෆ් කරලා ආයෙ ඔන් කරනවා නම් මේ දිනේ වෙනස් වෙනවා. ඒකෙන් තමයි මේ බැටරි දෝෂයක් කියලා අඳුරගන්නේ. ඉතින් පිළිතුර කෙලින්ම මේ දැකපු ගමන් පේනවා අංක 4. හරි ඊළඟට 8 වෙනි එක මේ නෙට්වර්කින් පැත්තට පොඩ්ඩක් අදාළ දෙයක්. ස්විච් එකක් සහ හබ් එකක් වඩා වාසිදායක වෙන්නේ පහත කවරක් නිසාද ස්විච් එකක් හබ් එකකට වඩා වාසිදායක වෙන්නේ. කියන්නේ ස්විච් එක වාසි හබ් එකට වඩා. අපි දන්නවා මේ ස්විච් එකකදී දැන් ස්විච් එකක් ඔහම මේ තියෙන ස්විච් එකක් කියලා දන්න. මේකෙදි මෙතන එක ඩිවයිස් එකක් තියෙනවා. මෙතන තව ඩිවයිස් එකක් තියෙනවා. මේ ස්විච් එක හරහා ඔහම ඩේටා එකක් ආපුවම මේ ඩිවයිස් එකට එන ඩේටා එක එයා කෙලින්ම මෙහෙට යවනවා. මේකට යන්න ඕන එකක් ඒක මේ කියන්නේ මේකට යන ඩේටා එක මේ අනිත් ඩිවයිස් එකට යන්නේ නැහැ. දැන් හබ් එකකදී වෙන්නේ මේක සම්බන්ධ වෙලා තියෙනවා නම් ඩිවයිස් ගොඩක් මෙයාට එනවා නම් ඩේටා එකක් මේක යනවා මේ හැම ඩිවයිස් එකකටම. එතකොට මොකද වෙන්නේ? මේකෙදී ඩේටා ගොඩක් එහෙට මෙහෙට යනවා. ඉතින් එතකොට නෙට්වර්ක් එකේ මේ දාලා තියෙන නෙට්වර්ක් ට්‍රැෆික් එක වැඩි වෙනවා. ඒක නිසා මේක අවාසි මේක ගොඩක් මේ ටිකක් පරණ ටෙක්නික් එකක් හබ් එක කියන එක. මේ ස්විච් එක ටිකක් මොඩර්න්. එතකොට මේකෙදී උත්තරේ විදිහට ගන්න වෙන්නේ වාසිදායක වෙන්නේ ස්විච් එකක් නෙට්වර්ක් ට්‍රැෆික් එක අඩු කරන නිසා. වෛරස් පැතිරීම වැළැක්වීමක් වෙන්නේ නැහැ. ඉතින් වෛරස් එක આવුත් කොහොමත් යනවනේ මේ ස්විච් එකෙනුත් යනවා හබ් එකෙනුත් හරහත් යන්න පුළුවන් නේ. අන්තර්ජාලයට සෘජුව සම්බන්ධ කිරීම නෑ. ඒක කරන්නේ මොඩම් එකක් නැත්තම් මේ මොකද්ද රවුටර් එකකින්. මේ පාස්වර්ඩ් මැනේජ්මන්ට් ඒවා කරන්නේ නම් මේ OS එකෙන් වගේ නේද? ඒක නිසා මේකමත් මේ 8 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ නෙට්වර්ක් ට්‍රැෆික් එක අඩු කරන නිසා තමයි ස්විච් එකක් හබ් එකකට වැඩිය වාසියක් වෙන්නේ වාසිදායක වෙන්නේ. හරි 9 වෙනි ප්‍රශ්නය පහත වගන්ති අතුරින් පඨන මාත්‍ර මතකය. මේ වචන හරි අමාරුයි මේ සිංහලෙන් ඉගෙනගෙන නැත්තම් මේ කියන්නේ ROM එක ගැන. මේ විදිහට ඉංග්‍රීසියෙන් දීලා තියෙනවා. ඉතින් මේ පේපර් එකේ නම් මේ පාර එන පේපර් එකෙත් අනිවාර්යෙන් දෙයි මේ විදිහට. නැත්තම් මේ සිංහල වචන වලින් හොයාගන්න ටිකක් අමාරුයි. ඒක නිසා ROM පිළිබඳ සත්‍ය වගන්තිය. යෙදු මෘදුකාංග වලට මෙම මතකයට දත්ත ඇතුළත් කිරීමට හැකිය. අපි දන්නවා ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් යෙදු මෘදුකාංග කියන්නේ අපි දන්න සාමාන්‍ය ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. මේ සොෆ්ට්වෙයාර් එකකින් පුළුවන් ද මේ RAM එකට ROM එකට data ඇතුළත් කරන්න? බෑ. මේක මේ ROM එකට data දාන්නේ manufacture motherboard එකක් manufacture කරන වෙලාවෙනේ. ඒක නිසා මේ ROM එකට data enter කරන්න බෑ මේ application software එකට. පරිගණකයේ වසා දැමුවද ROM තුල අන්තර්ගතයේ මැකී නොයයි. ඒක හරි නේද? ඒ කියන්නේ කම්පියුටර් එක ඔෆ් කරා කියලා කරන්ට් එක නැති වුණා කියලා මේ ROM එකේ data නැති වෙන්නේ නැහැ. හරි අපි අනික් දෙක පොඩ්ඩක් බලමු. වෙබ් පිටු භාගත කරන අවස්ථාවේදී ROM එක තුල නැහැ. ROM එකේ තැන්පත් කරන්නේ නැහැ මොනවත්. අපිට එහෙම මේ ROM එකට data enter කරන්න බෑ. ඊළඟ එකේ කියන්නේ දෙවෙනි එකේ අනිත් පැත්ත. කම්පියුටර් ඔෆ් කරනවා නම් ROM එකේ data මැකෙනවල නැහැ. එහෙම වෙන්නේ නැහැ. මේකේ හරි උත්තරේ වෙන්නේ අංක 2 පරිගණකයේ වසා දැමුවද ROM එක තුල අන්තර්ගතය මැකී නොයයි. හරි. අපි යමු 10 වෙනි ප්‍රශ්නෙට. 10 කියනවා zip ගොනුවක් යනු ස්තනක් ගොනුවකි. අපි දන්නවා මේ Windows වල දැන් අපි ෆයිල් එකක් ෆෝල්ඩර් එකක් zip කරන්න යනවා නම් right click කරලා compress to zip folder එහෙම යවන්නේ. නේද? කියන්නේ compress වෙච්ච ගොනුවක් තමයි zip ෆයිල් එකක් කියලා කියන්නේ. කියන්නේ හකුලපු ගොනුවක්.
සංකුචිතනේ සිංහල වචනේ සංකුචිත. 10ට උත්තරේ අංක 1. 11 පෙන් ඩ්‍රයිව්, තම් ඩ්‍රයිව්, කී ඩ්‍රයිව් හෝ ජම්ප් ඩ්‍රයිව් ආදී විවිධ නම් වලින් හැඳින්වෙන එක් පරිගණකයක සිට ඡායාරූප වෙනත් පරිගණකයකට ගෙන යාමට ඇති අනර්ග ක්‍රමයක්. මේ කියන්නේ මොකද්ද? පෙන් ඩ්‍රයිව් කියන්නේ USB ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකනේ. ඒකනේ මේ ෆොටෝ එකක් එක කම්පියුටරයකින් තව එක කම්පියුටරයකට ගෙනියන්න පුළුවන්. ලේසි ක්‍රමේ. මේ කියන්නේ මේ නම් ඔක්කොම සමාන පද. USB ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකට කියන එක නිසා 11 පිළිතුර අංක 1. 12 අන්තර්ජාලය ක්‍රියාත්මක වන්නේ මොන ප්‍රොටෝකෝලයද? TCP IP කියන ප්‍රොටෝකෝල් එක මත තමයි ඉන්ටර්නෙට් ක්‍රියාත්මක වෙන්නේ. TCP කියන එකත් ඕනේ මේකෙදි තමයි මේ දත්ත ඩිලිවර් වුණාද කියලා අපි වෙරිෆයි කරගන්නේ. ඒක නිසා TCP IP කියන දෙකම තමයි මේ ප්‍රොටෝකෝල් දෙක මත තමයි ඉන්ටර්නෙට් කියන එක ක්‍රියාත්මක වෙන්නේ. හරි. ඊළඟට HTTP කියන්නේ Hypertext Transfer Protocol. පිළිතුර අංක 3. ඊළඟට 14 ප්‍රතිවෛරස් මෘදුකාංගයක කාර්යයක් නොවන්නේ. ඒ කියන්නේ ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් එකක කාර්යයක් නොවන්නේ. එය අන්තර්ජාලය තුළදී ආරක්ෂාව ඇති කරනවා අනිවාර්යයෙන්. ඊළඟට 2 එමගින් පරිගණක වෙත පැමිණෙන සියලු ගොනු පරීක්ෂණය කරනවා. සුපරීක්ෂණය ස්කෑන් කරනවා. හරි. හොඳ වෛරස් ගඩයක් නම් එහෙම කරනවා. එමගින් ඔබේ පරිගණකය වෙත වෛරස් ඇතුළු වීම වළකාලයි. ඔව් ඒකටනේ අපි ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් එකක් දාන්නේ. එමගින් ගොනු භාගත කිරීම වඩාත් කාර්යක්ෂම කරයි නෑ. ගොනු භාගත කිරීම කාර්යක්ෂම නෙවෙයි. ටිකක් ස්ලෝ කරනවා. මොකද මේ ඩවුන්ලෝඩ් වෙන ෆයිල් එක ස්කෑන් කරන නිසා. ඒක නිසා මේ පිළිතුර 4 වැරදි එකනේ අහන්නේ 4. 15 Facebook යනු මොන ජාලයක්ද? Facebook යනු සමාජ ජාලයක්. හරි. අනවැසි ඊමේල් එක ජන්ක් ඊමේල් එකක් කියලා කියන්නේ ස්පෑම් පණිවිඩයක් නේ. ස්පෑම් පණිවිඩයක් කියන්නේ මොනවා හරි ස්පෑම් එකකට ආව පණිවිඩයක් තමයි ජන්ක් මේල් එකක් කියලා කියන්නේ. ජන්ක් මේල් වෛරස් එකක්ම කියන්නත් බෑ, මොනුමක් කියන්නත් බෑ. මොනුමක් ඉතින් නෝමල් මේල් එකෙත් යන්න පුළුවන්, චිත්‍රපටයක් කියන්නත් බෑනේ. ස්පෑම් පණිවිඩයක් තමයි ජන්ක් මේල් එකක් කියන්නේ. URL කියන්නේ යුනිෆෝම් රිසෝස් ලොකේටර් නේ. URL සම්බන්ධයෙන් සත්‍ය වන්නේ මින් කුමක්ද? URL යනුවෙන් කෙටියෙන් හැඳින්වෙන්නේ යුනිවර්සල් රිසෝස් ලොකේටර් නෙවෙයි, යුනිෆෝම් රිසෝස් ලොකේටර්. ඒ කියන්නේ මේක වැරදි. ඊළඟට එමගින් ගොනුවක නාමාවලි මම්පෙද කියන්නේ ඩිරෙක්ටරි පාත් එකක් දක්වනවා. එමගින් ගොනුවක නාමාවලි මම්පෙද කියන්නේ ඩිරෙක්ටරි පාත් එකක් නෑ. එහෙම ගොනුවක ඩිරෙක්ටරි පාත් එකක් URL එකෙන් පෙන්වන්නේ නෑනේ. IP ලිපිනයටයි සම්බන්ධතාවයක් නැත නෙවෙයි ඇත. ඒ කියන්නේ IP එකත් එක්කනේ කනෙක්ට් වෙන කොහේ හරි සර්වර් එකක URL භාවිත කරමින් අපිට වෙබ් අඩවියකට පිවිසිය හැකියි. ඔව් ඒක හරි. URL එක පාවිච්චි කරලා අපිට කොහේ හරි වෙබ්සයිට් එකකට යන්න පුළුවන්. මේ URL එක අපි ගමඩ ෂෙයා කරන්නේ. URL එක පාවිච්චි කරලා ඒක වෙබ්සයිට් එකක URL එකක් අපි ෂෙයා කරොත් අපිට ඒක පාවිච්චි කරලා වෙබ්සයිට් එකට යන්න පුළුවන්. ඒතර පිළිතුර වෙන්නේ අංක 4. සංഭാෂණය චැට් කරන්න චැටින් සඳහා භාවිතා කළ නොහැක්කේ. චැට් කරන්න මේ Google Yahoo Skype කියන්නේ කොහොමත් වීඩියෝ චැට් Google එකේ තිබුණා මේ සෝෂල් මීඩියා වගේ එකක්. ඒකේ චැට් කරන්න පුළුවන්. Yahoo වලත් තිබෙනවා. Linux කියන්නේ ඉතින් ඔපරේටින් සිස්ටම් එක ගන්න. ඒක මේ චැට් කරන්න පාවිච්චි කරන එක නෙවෙයිනේ. ඒතර පිළිතුර වෙන්නේ අංක 4. හරි. ඊළඟට 19 www යන්න සම්බන්ධයෙන් සත්‍ය වගන්තියක් නොවන්නේ. වෙබ් ලිපිනයක් www යන්නෙන් ආරම්භ විය යුතුයි. නෑ එහෙම එකක් නෑනේ. මොකද දැන් Google එක ගියොත් www ගහන්න ඕනේ google.com කියලා ගහපුවම යනවා. ඒක වැරදි. ඒක සත්‍ය වගන්තියක් නොවන්නේ. හරි අනික ඒවත් අපි බලමු පොඩ්ඩක්. අංක 2 වෙබ් පිටු මිලියන ගණනක එකතුවක් තමයි world wide web කියලා කියන්නේ ඒකනේ. www කියන්නේ. ඒක හරි. එතකොට www යන වෙබ් ලිපිනයක කොතැනක හෝ අඩංගු විය හැක. ඔව්. මේ දිග URL එකක මැද්ද තියෙන්න පුළුවන් www කියලා. ඒ වීඩියෝ සහ ශබ්ද ගොනු තිබිය හැකිය. world wide web නේ www කියන්නේ ඒක තියෙන්න පුළුවන්. ඉතින් වීඩියෝ තියෙනවනේ YouTube එකේ ඕන තරම් වීඩියෝ තියෙන. මොකද
වෙබ් ලිපිනයක් www යන්නේ ආරම්භ වීම ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. එතකොට සත්‍ය වෙනවන්නේ අංක 1. පිළිතුර අංක 1. හරි ඊළඟට පහත කවරක් ඊමේල් පණිවිඩයක් තුළ ලිපිනය ප්‍රදර්ශනය නොකරම ලබන්නේ යුතු යවන ඊමේල් පණිවිඩයක පිටපත් පණිවිඩ පිටපතක් වන්නේද? CC කියන කාබන් කොපි එක දැම්මොත් අනිත් යවන කෙනත් කෙලින්ම යවන කෙනත් දන්නවා මෙයාට කාබන් කොපි එකක් ගියා කියලා. හැබැයි බ්ලයින්ඩ් කාබන් කොපි BCC කියන එක දැම්මොත් එහෙම අර අනිත් කෙනා දන්නේ නැහැ මේ බ්ලයින්ඩ් කාබන් කොපි එක ගියා කියලා. කාගෙන කාබන් කොපි එක හම්බ වෙන කෙනා දන්නේ නැහැ අනිත් අය ගැන. අපි යවන කෙනාව නම් කොහොමද පේනවනේ ඊමේල් එක ආවේ කාගෙන්ද කියලා. ඒතර ලිපිනේ ප්‍රදර්ශනය නොකරම ඊමේල් පණිවිඩයක පිටපතක් යවන්නේ බ්ලයින්ඩ් කාබන් කොපි එකෙන්. ඊමේල් පණිවිඩයක පිටපතක් නෙහන්නේ. එතකොට ලිපිනේ ප්‍රදර්ශනය නොකර ඊමේල් පණිවිඩයක පිටපතක් යවන්නේ බ්ලයින්ඩ් කාබන් කොපි එකෙන් තමයි. ඊළඟට 21 පද්ධති පරිපාලකගේ කියන්නේ සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේටර් පරිගණකය වෙත අනවසරයෙන් ප්‍රවේශ වෙන පුද්ගලයෙකු විසින් ඇති කළ හැකි බරපතලම ගැටලු වන්නේ. කියන්නේ සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේටර්ගේ කම්පියුටර් එකට හොරෙන් එක්කෙනෙක් ලොග් වෙනවා. එයාට කරන්න පුළුවන් ලොකුම ගැටලුව වන්නේ ගියපු ගමන් මොකද කරන්නේ? ගියපු ගමන් බලමු උපස්ත ලොග් බෑකප් ලොග් වෙත ප්‍රවේශ වීම. ඒක ඉතින් ලොකු හානියක් වෙන්නේ නැහැ. මුද්‍රණ යන්ත්‍ර ප්‍රවේශ සැකසුම් ප්‍රින්ටර්ස් වල සෙටින්ග්ස් වෙනස් කරා කියලා අවුලක් නැහැ. ආයෙ හදා ගන්න පුළුවන් නේ. ඩෙස්ක්ටොප් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන්න. ඒකත් කිසිම වැඩ ඕන් රයිට් මේ ඒක ඇඩ්මින්ගේ පරිගණකයේ ඩෙස්ක්ටොප් එකේ පරි මේ පසුබිම වෙනස් කරා කියලා කිසිම දෙයක් වෙන්නේ නැහැ ඉතින්. ඊළඟට පද්ධති පරිපාලකගේ මුර පදේ වෙනස් කිරීම. මේකේ නම් ඉතින් ලොකුම ලොකු හානියක්. මොකද සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේටර්ට ආයේ ලොග් වෙන්න විදියක් නැහැ නේ. පාස්වර්ඩ් එක වෙනස් කරලා. ඊට පස්සේ මේ සිස්ටම් එකට ලොග් වුණ මේ කියමු හැකර් කියලා එයාට පුළුවන් මේ ආය ලොග් වෙලා දිගටම මේකේ අනික් මේ අයගෙත් පාස්වර්ඩ් මොකද සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේටර්නේ අනික් අයගෙත් පාස්වර්ඩ්ස් සහ මේ සිස්ටම් එක සම්පූර්ණ අවුල් කරන්න පුළුවන්. ලොකුම බලපෑම ඇති කරන්නේ මෙන්න මේ පද්ධති පරිපාලකගේ මුර පදේ වෙනස් කිරීම කියන දේ කරොත්. ඒ නිසා උත්තරේ වෙන්නේ අංක 4. ඊළඟට MS Word. මේ තියෙන දැන් තියෙන්නේ මේ Word Excel PowerPoint ඒ ටිකෙන් ආපු ප්‍රශ්න ටිකක් තියෙන්නේ. පළවෙනි එක Word ලේඛන එක ඇතුළත් කළ නොහැක්කේ. bitmap image එකක් දාන්න පුළුවන්. hyperlink එකක් පුළුවන්. header එකක් පුළුවන්. email පණිවිඩයක් මේ Word ලේඛන එක ඇතුළත් කරන්න. බැරි email පණිවිඩය අපි යවන්නේ Outlook එකෙන්. එහෙම නැත්නම් email එකක් කියන්නේ browser එක හරහානේ. ඊමේල් පණිවිඩයක් Word ලේඛන එක කෙලින්ම ඇතුළත් කරන්න බෑ. ඒක කොපි කරලා පේස්ට් කරන එක වෙනම දෙයක්. මැසේජ් එක. ඒක නෙවෙයි මේ අහන්නේ කෙලින්ම ඊමේල් පණිවිඩයක්නේ. පණිවිඩයක් Word ලේඛන එක ඇතුළත් කරන්න බෑ. පැතුරුම් පතක් කියලා කියන්නේ මේ Excel sheet එකක ඇතුළත් කර ඇති දෛනික විකුණුම් දත්ත ඇතුලින් ප්‍රස්ථාරයක්ද සහිතව. හරි. ඒ කියන්නේ Excel එකක තියෙනවා Excel කියන එක ලියා ගන්න. Excel මේක ලියන්න අමාරුයි මේ විදිහට Excel එකේ තියෙන විකුණුම් දත්ත ඇතුලේ ප්‍රස්ථාරයකුත් දානවම ප්‍රස්ථාරයක් හදාගෙන මේ දෛනික විකුණුම් පිළිබඳ වාර්තාවක්. දැන් වාර්තාව හදන්න Excel වල නෙවෙයි Excel වල වාර්තාවක් හදන්න බෑනේ. මේකට ගන්න වෙන අපිට Word නේද? Word හරි මොන හරි නම් මේ software එකක් ගන්නවා උදාහරණයක් විදිහට ගන්න. Excel එකේ Word එක ගමුකෝ. ඩිරෙක්ටර් වාට කියනවා Excel එක දාලා තියෙන විකුණුම් දත්ත අරන් ඒකෙන් ප්‍රස්ථාරයක් හදලා මේකෙන් පොඩි report එකකුත් හදන්න මේ report එකට මේ ප්‍රස්ථාරෙත් දාලා තියන්න කියලා කියන්නේ මේ. එතකොට මේ වාර්තාවේ දිනපතා නවතම තොරතුරු ඇතුළත් වෙනවා. ඒ කියන්නේ මේක දෛනික විකුණුම් දත්තනේ. ඒතකොට විකුණුම් දත්ත දවසෙන් දවසට වෙනස් වෙනවා. එතකොට මේ වෙනස් වෙන දත්ත වලින් තමයි මේ ප්‍රස්ථාරය හදලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ Excel වල. මේ Excel වල හදපු ප්‍රස්ථාරෙම මේ Word document එකට include කරලා තියෙනවා. එතකොට report එක daily update වෙන්න ඕනේ මේ Excel sheet එක ඇතුලේ. මේකට ඔබ භාවිතා කරන්නේ
පහත කවරක්ද? දිනපතා පැතුම් පතේ සිට ප්‍රස්ථාරය පිටපත් කරලා කොපි පේස්ට් කරන ප්‍රස්ථාරේ Excel sheet එකකින් ගත්තා. කොපි කරා Word එකට පේස්ට් කරා. මේක ඉතින් හැමදාම කරන්න බෑනේ. ඒක ලොකු වෙලාවක් යන වැඩක්. ප්‍රස්ථාරයට අධිසන්ධානයක් hyperlink. මේකට මම දන්න විදියට කරන්න තියෙන්නේ මේ ලින්ක් කරන එක. Excel එකේ හදපු ප්‍රස්ථාරේ Word එකට ලින්ක් කරලා තියෙන්න ඕනේ. මේ සන්ධානය කියන එක තමයි මේ කරලා තියෙන්න ඕනේ. එතකොට ඔයා Excel sheet එකේ මොනවා හරි වෙනස් කරොත් ප්‍රස්ථාරය වෙනස් වෙලා Word document එක automatically update වෙනවා. එතකොට මම ගන්න උත්තරේ අංක 4 සන්ධානය. ඒ කියන්නේ link කරලා තියෙන්න ඕනේ මේ Excel sheet එක සහ Word document එක. හරි ඊළඟට 24 Word ලේඛනයක් save කරන්න බැරි. Word ලේඛනයක් වෙබ් පිටුවක් විදිහට පුළුවන්. TXT ෆයිල් එකක් විදිහට පුළුවන්. XML ෆයිල් එකක් විදිහට සේව් කරන්නත් පුළුවන්. හැබැයි CSV ගොනුවක් විදිහට සේව් කරන්න Word ලේඛනයක් බෑ. CSV ගොනුවක් විදිහට සේව් කරන්න පුළුවන් Excel එකක්. ඊළඟට ඡේද අනුසලකුණ මේ පැරග්‍රාෆ් මාක් එක. මේක මේ හයිඩ් කරන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට හයිඩ් කරන්න තියෙන්නේ. යතුරු පූර්වේ එන්ටර් එක ප්‍රෙස් කරපුවම තමයි මේ ලේඛනය මේ ඡේද වෙන් කරද්දී එහෙම මේක දාන්නේ. එන්ටර් එක ප්‍රෙස් කරපුවම තමයි මේක වැදෙන්නේ මට. ඔව්. ඉතින් ටැබ් එක ගවන ස්පේස් එක ගවම නෙවෙයි. එන්ටර් කී එක ප්‍රෙස් කරපුවම තමයි පැරග්‍රාෆ් මාක් එක පෙන්නුම් කරන්නේ මේ ලේඛනයක. දැන් උත්තරේ වෙන්නේ 25ට අංක 3. මේ MS Word ලේඛනයක මේ ෆොන්ට් එක වැඩි කරන අයිකන් එක මේ තියෙන්නේ. අයිකනේ භාවිතා කෙරෙන්නේ තෝරාගත් පාඩයක අකුරු වල විශාලත්වය වැඩි කිරීමට. පිළිතුරු අංක 1. ඊළඟට අංක 27 MS Word ලේඛනයක් සම්බන්ධයෙන් සත්‍ය වගන්තිය මින් කුමක්ද? MS Word ලේඛනයක පේලියංක ඇතුළත් කළ නොහැකිය. ඒක වැරදි. ඊළඟට MS Word ලේඛනයක ඕනෑම ස්ථානයකට පිටු කඩනයක්. කියන්නේ page break කරන්න පුළුවන් ඕනෑම ස්ථානයක්. පුළුවන් අර වචන එක මැදින් එහෙමනම් බෑ. ඒක නිසා ඊළඟ එක බලමු. MS Word ලේඛනයක අන්තර්ගතය තීරු දෙකකට හෝ වැඩි ගණනකට වෙන් කළ නොහැකිය. නෑ වැරදි වෙන් කරන්න පුළුවන්. කොලම්ස් අපිට කීපයකට දාන්න පුළුවන්. MS Word පිටු දිශා නදින් 3ක් ඇද නෑ 2යිනේ තියෙන portrait and landscape. එතකොට උත්තරේ වෙන්නේ අංක 2. ඊළඟට පඨන මාත්‍ර read only ලෙස සකසා ඇති ලේඛනයක් සම්බන්ධයෙන් සාවද්‍ය වගන්තිය. ඔබට එම ගොනුව කියවීමට හැකියි. read only කියන්නේ අනිවාර්යෙන් කියවන්න පුළුවන්. ඔබට මේ අන්තර්ගතයේ වෙනත් ගොනුවකට පිටපත් කළ හැකිය. මේකේ තියෙන අන්තර්ගත වෙන ගොනුවකට පිටපත් කරන්න පුළුවන්. ඔබට එම ලේඛනය වෙනස්කම් කර, ඒ කියන්නේ එඩිට් කරලා සේව් කරන්න පුළුවන්. බෑ. එඩිට් කරලා සේව් කරන්න දෙන්නේ නැහැ. මේක තමයි මේ read only දාලා තියෙන්නේ. කියවන්න විතරයි. ඒක අලුත් ගොනුවක් විදිහට සුරකම් කරන්න පුළුවන්. yes. එතකොට උත්තරේ වෙන්නේ අංක 3. ඊළඟට 29 ඔබට ලේඛනයක් පොත් පිංචක් බුක්ලට් එකක් විදිහට මුද්‍රණය කරන්න ඕනේ. කියන්නේ දෙපැත්තම page දෙක අර එක පොතක විදිහට මුද්‍රණය කරන්න මේ කියන්නේ බුක්ලට් එකක් කියන්නේ නේ. එතකොට ඒකෙදි වඩාත්ම ප්‍රයෝජනවත් වන්නේ පහත කවරක්ද? print preview එක. මේක බුක්ලට් එකක් විදිහට මුද්‍රණය කරත් නැතත් print preview එකෙන් අපි බලනවානේ. ඒක ඉතින් ප්‍රයෝජනවත් නමුත් බුක්ලට් එකකට විශේෂයෙන් page size එකත් එහෙම වැදගත්. mirror margins ඒ කියන්නේ margin එක දැන් එක පැත්තක පොතේ මෙහෙම margin එක තියෙනවා අනිත් පැත්ත margin එක මේ විදිහට තියෙන්නේ. ඒතකොට මේ mirror margin කියන එක අනිවාර්යයෙන් මේ බුක්ලට් එකක් විදිහට මුද්‍රණය කරද්දී වැදගත් වෙනවා. page borders කියන එකත් හැම දෙයකටම පොදුයි. මේ අනිත් තුන මේ වගේ. ඒක නිසා මේකෙදී බුක්ලට් එකක් විදිහට මුද්‍රණය කිරීමේදී වඩාත්ම ප්‍රයෝජනවත් වෙන එක නේ. වඩාත්ම ප්‍රයෝජනවත් වන්නේ mirror margins. හරි. මෙම වැඩපතෙහි තිය
අංකතිය මෙම වැඩපතෙහි G6 දැන් අපි Excel වලට අවිල්ලා දෙන G6 කෝෂයේ ඇති සමීකරණය F5 කෝෂයට පිටවත් කරන ලද්දේ නම් F5 සටහන් වන සමීකරණය. දැන් මේ G6 එකේ තියෙන්නේ G6 එකේ තියෙනවා B සමානයි B2 plus ඩොලර් මාක් එක H3. කියන්නේ මේ කොටුව H3 කියන එක B කොටුව B2 කියන්නේ මේක. දැන් අපිට කියන්නේ G6 කෝෂයේ ඇති සමීකරණය F5 කෝෂයට move කරන්න තියෙන්නේ. P move කරමු. මේක ගෙනියන්න කියන්නේ මෙතෙන්ටනේ. මේ move කරනවා කියන්නේ මේක මේ අර මේකම කොපි කරලා මෙතෙන්ට දානවා කියන එක නෙවෙයි. අර මෙතනින් ඇදගෙන යන්නේ. මේ විදිහට ඔන්නෝම ඇදගෙන යන්න කියලා කියන්නේ මෙතෙන්ට. දැන් සමානයි. දැන් B2ට මොකද වෙන්නේ? B2ත් මේ move වෙන movement එකම ඔහොම යනවනේ. B2ත් මෙතන මේ වගේ move වෙනවා. ඒතකොට B2 මෙතනින් ඔහොම ගිහිල්ලා ඔහොම ගිහපු ගම මෙතෙන්ට එනවා. ඒ කියන්නේ B2 කියන එක A1 වෙනවා. මේ උත්තර හතරෙන් අන්න එකයි එක උත්තරය තියෙන. ඉතින් උත්තරේ අංක 2 A1 කියන එක. තවදුරටත් ඕනනම් අපි කියන්නේ මේ ඩොලර් මාක් එක තියෙනවා කියලා කියන්නේ මේ මාක් එකෙන් කියන්නේ මොකද්ද? මේක අයිසොලේට් කරනවා. ඒ කියන්නේ ලොක් කරනවා වගේ. එතකොට මේකේ H කියන්නේ මේ කොලම් එක. නේ කොලම් එකට විතරක් ඩොලර් මාක් එකක් දාලා තියෙනවා. එතකොට මේ කොලම් එක වෙනස් වෙන්නේ නැහැ. අපි මේක මෙහෙට මූව් කරා. නැත්තම් මේක මූව් කරපු ගමන් මේක ඩොලර් මාක් එක නැත්තම් H එක G වෙන්න ඕනේනේ. එහෙම වෙන්නේ නැහැ. ඒක ලොක් වෙලා. H කියන එක එහෙමම තියෙනවා. හැබැයි අංක 3 කියන එකට 3 කියන්නේ රෝ නම්බර් එක. රෝ නම්බර් එක වෙනස් වෙන්නේ නැහැ. 3 කියන එක එහෙමම තියෙනවා. මේ 3 කියන එකට මේ ඩොලර් මාක් එකක් දාලා නැහැ. ඒක නිසා 3 කියන එක මේකත් එක්ක මූව් වෙනවා. එතකොට මෙතෙන්ට ආපුවාම ඩොලර් H කියන එක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි 3 කියන එක මෙහෙට ඇවිල්ලා ඔහොම උඩට යනවා. ඒ කියන්නේ 3 කියන එකේ දැන් ඉලක්කම කීයද? දැන් ඒක 2 වෙනවා. එතකොට මෙතන F5ට අදාළ වෙන්නේ සමානයි A1 plus H වෙනස් වෙන්නේ ඩොලර් H2 වෙනවා. එතකොට උත්තරේ මෙන්න මේක. මම හිතනවා ඒක තේරුණා කියලා. හරි. ඊළඟට අංක 31 MS Excel පැතුම් පතයකට ශ්‍රිතයක්. ඒ කියන්නේ ෆන්ක්ෂන් එකක් ඇතුළත් කරන්න ගන්න ෂෝට්කට් එක. මේකෙදී ෆන්ක්ෂන් එකක් ඇතුළත් කරන්න අපි ගන්න ෂෝට්කට් එක තමයි shift එකත් එක්ක F3. පහත සඳහන් වැඩපතෙහි කෝෂයේ දිස්වන අගය කුමක්ද? මේකෙදී අපි ඉන්නේ C1 වල. C1 වලදී කියන්නේ A1 බෙදීම B1. A1 කියන්නේ 2 බෙදීම 3. 2 බෙදීම 3 මේ එන උත්තරේ රවුන්ඩ් කරන්න දශම ස්ථාන 3කට. මේ එතන 3න් කියන්නේ දශම ස්ථාන ගාන. අපි දැන් මේක බෙදන්න යන්න අවශ්‍ය නැහැ. මේ බෙදලා උත්තර දීලා තියෙන්නේ. ඒතකොට අපි මේකෙදි බලන්න ඕනේ මේ රවුන්ඩ් කියන එකෙන් දශම ස්ථාන කීයකට තියන්න කියලා තියෙනවා. දශම ස්ථාන 3කට. මෙතන දශම ස්ථාන 3කට දීලා තියෙන එකම එක උත්තරයයි. ඒතකොට උත්තරේ වෙන්නේ අනිවාර්යෙන් මේක. A1 සමානයි 2 33. A1 සමානයි 2 B1 සමානයි 0 කියලා ඔබට දීලා තියෙනවා. එතකොට අපේ C1 වල සමීකරණයක් ටයිප් කරනවා A1 බෙදීම B1. එතකොට ඒ කියන්නේ 2 බෙදීම බිඳුව. බිඳුවෙන් බෙදුවත් උත්තරයක් ඒක අපි කියනවා ඉන්ෆිනිටි අනන්තයයි කියලා. මෙහෙම සමීකරණයක් Excel එකේ ගැහුවොත් එයා මොකද්ද කියන්නේ? ඉන්ෆිනිටි කියලා අකුරෙන් දෙන්නේ නැහනේ. අපිට මෙන්න මේ හුරු පුරුදු එර එකක් මේක මොනවාරි සෙල් එකක් empty වෙලා තියෙනවා නම් හරි බිඳුවෙන් බෙදන්න දීලා තියෙනවා නම් හරි තමයි මේ එර එක එන්නේ. ඉතින් මේක තමයි එන එර එක. මේ 0 division 0 කියලා තියෙන්නේ. බිඳුවෙන් බෙදලා බෙදීමක් හෝ empty cell එකකින් බෙදීමක් වගේ එකක් තිබුණොත්
මේර එක තමයි එන්නේ. ඔය Excel පාවිච්චි කරලා තියෙනවා නම් මේක අනිවාර්යෙන් දන්නවා. ඒතර උත්තරේ වෙන්නේ අංක 3. හරි. ඊළඟට MS Excel ගොනුවක් සුරකිම් කරන්න බැරි ලෙස සුරකිම් කළ නොහැකිය. වෙබ් පිටුවක් පුළුවන්. XML ලේඛනයක් පුළුවන්. Word ලේඛනයක් කරන්න බෑනේ Excel එක. ඕනනම් කොපි කරලා Word එකට දාගන්න පුළුවන්. නමුත් ගොනුවක් කෙලින්ම Word එකක් කරන්න බෑ. ඉමේජ් එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ප්‍රස්තාරයක් එහෙම ගත්තොත් ඒක ඉමේජ් එකක් විදිහට අපිට සේව් කරගන්න පුළුවන් නේ. ඒක නිසා මම උත්තරේ විදිහට ගන්නවා අංක 3. අංක 35 වැඩපතක A1 කියන එකේ ඒ කියන්නේ worksheet එකක Excel ගැන කියන්නේ worksheet එකක selection test for programmers මෙන්න මේ වාක්‍ය දීලා තියෙනවා. ඊට පස්සේ අපි දන්නවා මේකේ තියෙනවා wrap text කියලා එකක්. මේක කරොත් මොකද වෙන්නේ? එක සම්පූර්ණ පාඩේ A1 තුල පමණක් දැర్శණය වේ. ඔව් ඒක හරියි. A1 වල තමයි මේ පාඩේ සම්පූර්ණයෙන්ම දැర్శණය වෙන්නේ. නැත්තම් අපි නිකන් මේක ටයිප් කරොත් A1 කොටුවෙන් එහාටත් ගිහිල්ලා මේක දිගට ඔහොම පෙන්නනවනේ. wrap text කරපු ගමන් මේක සම්පූර්ණයෙන් ඔන්න A1 කොටුව මේ size නම් ඒක පොඩ්ඩක් පහළට ගිහිල්ලා මේ ඔක්කොම ටෙක්ස්ට් එක මේකේ පෙන්නනවා. සෑම වචනයක්ම අලුත් පේලියක දැర్శණය වේ. නෑ වචන වලින් කැඩෙන්නේ නෑ මේක අකුරු වලින් කැඩෙනවා. දැర్శණය කියන තැනින් උනත් මෙතනින් උනත් කැඩෙන්න පුළුවන්. ප්‍රෝග්‍රෑමර්ස් කියන තැනින් උනත් කැඩෙනවා. මේ මෙතනින් කැඩෙනවා. එයා ඒක වචන වලින් කියලා වෙන් කරන්නේ නෑ. B1 හා C1 වලද මේ පාඩේ විහිදී දැర్శණය වෙන්නේ නෑ. ඒක නැති කරන්න තමයි අපි wrap text කරන්නේ. පේලි උස අඩුවද සම්පූර්ණ පාඩයම එම කෝෂය තුළම දැర్శණය වෙන්නේ නැහැ. පේලිය උස වෙනස් කරගෙන තමයි මම කියේ මෙතෙන්දි පේලිය උස ඔහොම පහළට වැඩි කරලා තමයි දැర్శණය වෙන්නේ. ඒතකොට ඒකත් වැරදි. උත්තරේ වෙන්නේ අංක 1. 35 උත්තරේ අංක 1. හරි 36 MS Excel වෙත නවකෙක් අලුත් එක්කෙනෙක් Excel වල වැඩ කරන්න ඇවිල්ලා A1 A3 සහ A4 කෝෂවල පිළිවෙලින් 25 10 සහ 25 කියලා අගයන් ඇතුළත් කරලා A1 25යි ඊළඟට A3 වල දානවා 10ක්. එතකොට A2 මෙතන මැද තියෙනවනේ. A2 නෑනේ. A2 අපි මැදින් තියන්න ඕනේ. A2 තියෙනවා මැද. ඒක empty. ඊළඟට A4 වල 25යි ආයි. දැන් එයා ඉන්නවා A5 වල. හරි. A5 වල ඉඳලා එයා ගන්නවා මොනවද දින sum එක. මේ sum එකයි අර මේ අතර නෙවෙයි එන්නේ sorry. sum එක ගන්නවා මෙතන. එතකොට මොකද වෙන්නේ? මේකට උඩින් තියෙන ඉලක්කම් ටික එකතු වෙනවා. හැබැයි මේ empty value එකක් තියෙන නිසා මෙන්න මෙතන A2 කියන එකෙන් උඩ ටිකට එකතු වෙන්න වෙන්නේ නැහැ. එතකොට 25යි 10යි තමයි එකතු වෙන්නේ. 25යි 10යි කියන්නේ 35යිනේ 35යි. A5 වගේ 35 යන අගේ 30 වෙනවා. හරි උත්තරේ. 37 MS Excel වැඩපතක A330 කෝෂය හිස්ව ඇති අතර 31 කෝෂයේ average මේක ටයිප් කරනවා. එතකොට this වෙන error එක එතකොටත් පෙන්වන්න තියෙන්නේ මම කියේ empty එකක් නම් පෙන්වන්නේ මෙන්න මේ div 0 කියන value එක. එතකොට උත්තරේ වෙන්නේ මේක අංක 3. right ඊළඟට අංක 38 MS Excel වැඩපතක selection test කියලා තියෙනවලු A1 කොටුවේ. A7 හි A1 + 6 සමීකරණ ඇතුළත් කරනවා. ඒ කියන්නේ text එක එකතු කිරීම value එකක්. එතකොට පෙන්නන error එක. මේකෙදි පෙන්වන්නේ නැහැ මේ div 0 කියලා. මොකද empty නැහැනේ. මේකෙදි පෙන්වන්නේ මෙන්න මේ value එකේ ගැටලුවක් තියෙනවා මෙන්න මේක.
මේර එක පෙන්වන්නේ. හරි ඊළඟට 39 ශිෂ්‍යයෙක් එක්සෙල් වැඩපොතක වැඩ කරමින් සිටියේ. ඔහු වැඩපොත ආරම්භන විට සියලු තීරයන්හි ආකාරාදී පිළිවෙලට තිබුණලු මද වේලාවකින් CD තීරු දර්ශනය වෙන්නේ නැහැ. A තියෙනවා B තියෙනවා C D E ටිකක් වෙලා ගිහුවාම මේ දෙක නැහැ. C පේන්නේ නැහැ D පේන්නේ නැහැ. E විතරක් පේනවා. E මෙතන නෙවෙයි පේන්නේ මේ. E මෙතන පේන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ? මේ කොලම් දෙක මෙතන හයිඩ් වෙලානේ. CD තීරු දෙක මකා දැන් නෑ මැකුවා කියලා මේ අර කොලම් එකේ අංකේ මාරු වෙන්නේ නෑනේ. අංකේ නැති වෙන්නේ නෑනේ. වෙන තැනකට ගෙන ගිහිල්ලත් නෙවෙයි. ශීර්ෂ වෙනස් කරන්න බෑ. CD අංක අකුරු වෙනස් කරන්න බෑනේ. හයිඩ් විකල්පය තෝරාගෙන ඒ කියන්නේ CD දෙක එයා හයිඩ් කරගෙන. ඊළඟට PowerPoint. PowerPoint වල MS PowerPoint ගුරු කතාව කියන්නේ ස්ලයිඩ් මාස්ටර් සම්බන්ධයෙන් වෙන පහත වගන්ති සලකන්න. ඒ ගුරු කතාව කදා පිරිසැකසුම සයිඩ් ලේඅවුට්. ඔව් සයිඩ් ලේඅවුට් කියලා ඔව් ඒකේ ලේඅවුට් එකේ මූලික තොරතුරු තමයි තියාගෙන කියන්නේ. ස්ලයිඩ් මාස්ටර් කියන එකේ අපි දාන්නේ ස්ලයිඩ් එකට අදාළව තියෙන ස්ටයිල් කරලා අකුරු එකම විදිහකට නිකන් අර මේක ලේඅවුට් එකක් තමයිනේ. ලේඅවුට් එකේ මූලික තොරතුරු ස්ලයිඩ් මාස්ටර් එකේ තියා ගන්නවා. හරි කියලා ගන්න පුළුවන් මේක. හරි අපි බලමුකෝ අනිත් එකත් ගුරු කතාව ස්ලයිඩ් මාස්ටර් ප්‍රසන්ටේෂන් එකේ සියලුම කතාවන්ට එකම වෙනුමක් ලබා දීමට ගත විය හැකි කාලය අඩු කරයි. ඔව් ඒක තමයි අපි කියන්නේ ස්ලයිඩ් මාස්ටර් එකේ තියෙන ඒකම අපි ගන්නෙ හැම කතාවකටම එක සමාන පෙනුමක් ලබා දීමට තමයි. ඒ කියන්නේ එකින් එකට වෙන වෙනම හදන්න මේ ස්ලයිඩ් හදන්න අවශ්‍ය නැහැ. එකම පෙනුමක් ගන්න. ඒකට තමයි මේක පාවිච්චි කරන්නේ. ඒක හරි. ඕනෑම සමර්පණයක අවම වශයෙන් එක් ගුරු කතාවක් හෝ අන්තර්ගත විය යුතුයි. මේකදී අපි ඩිෆෝල්ට් එකක් එනවා කොහොමත් වෙනම එකක් හදන්න නම් අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා අපි උත්තරයේ විදිහට A සහ B කියන උත්තරය ගමු. C කියන එක ඩිෆෝල්ට් එන එකත් ඉතින් එකම විදිහට තියෙනවනේ. සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එක තිබුණා. ඒක නිසා විශේෂයෙන්ම හදන්න අවශ්‍යයි කියන එකක් නැහැ. යුතුයි කියන එක ඒක නිසා මම වැරදි කියලා සලකනවා. හරි ඊළඟට 41 අකුරු රටා නිහිත කරමින්ම ෆොන්ට් එම්බෙඩින් සමර්පණයක්ද එහි මාධ්‍ය සන්ධානයක්ද බාහිර ආච්ඡායන උපාංගයක පිටපත් කළ හැකි ෆෝල්ඩර් එක සුරකම් කළ හැකි පහත සඳහන් කවරක් මගින්ද? බලන්නකෝ මේ සිංහල මේ තේරුම් ගන්න පොඩ්ඩක් අමාරුයි. මේ කියන්නේ අපි ප්‍රසන්ටේෂන් එකක් හදද්දී පාවිච්චි කරපු ෆොන්ට් ඒකේ තියෙන මීඩියා ලින්ක්ස් වෙන පෙන් ඩ්‍රයිව් එකක් වගේ ගහලා CD එකක් එක්ක මොකක් හරි දෙයක් ඒකට දාගෙන වෙන තැනකට අරන් යනවා නම් අර තියෙන ෆොන්ට් එකයි ඔක්කොම ටික මීඩියා ලින්ක්ස් ඔක්කොම ටික ඒකට ඇතුළත් වෙලා ඒ කියන්නේ වෙන කම්පියුටර් එකකින් දාදී ඒ ෆොන්ට් එක නැති තැනක මේ ප්‍රසන්ටේෂන් එක ඔන් කරත් අර ෆොන්ට් එක මේ ෆෝල්ඩර් එකේ තියෙන විදිහට කියන්නේ එම්බෙඩින් නේ ෆොන්ට් එම්බෙඩින් කරලා CD එකක් හරි පෙන් ඩ්‍රයිව් එකක් හරි එකට දාගෙන යන්න තියෙන ක්‍රමය. මේකට කියන්නේ මේ පැකේජ් for CD කියන එක තමයි මේ ඔප්ෂන් එක තමයි මේ PowerPoint වල අර ෆොන්ට් එක වෙනස් වෙන්නේ නැතුව මීඩියා ලින්ක්ස් වෙනස් වෙන්නේ නැතුව වෙන තැනකට එක තැනක ඉඳලා අරගෙන යන වෙන මොකක් හරි පෙන් ඩ්‍රයිව් එකක් CD එකක් පාවිච්චි කරලා අරගෙන යන්න තියෙන ක්‍රමය වේදය. හරි 42 ඔබ සමර්පණක කදා දැක්ම ස්ලයිඩ් ෂෝ එකේ ඉන්නවනම් ඔබ සිටි පෙර දැක්ම වෙත අපහු යාම සඳහා කියන්නේ ප්‍රසන්ටේෂන් එකේ ස්ලයිඩ් ෂෝ කියන්නේ අර ස්ලයිඩ් එක ප්‍රසන්ට් කරගෙන ඉන්නවා මම අපිට මොකක් හරි දෙයක් වෙනස් කරන්න අපහු යන්න ඕන නම් මොකද්ද අපි ඔබන්නේ
escape නේ ESC අතුරු මේ කොපු ගමන් කෙලින්ම ප්‍රසන්ටේෂන් එකෙන් අපි මුල තිබ්බ view එකට යනවා. සමහර 43 සමර්පණයක සිඟිතිරු වූ දැක්ම thumbnail presentation view සම්බන්ධයෙන් සත්‍ය වන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය ඉන්න view එකනේ. එතකොට එහි කදා අනුපිළිවෙල වෙනස් කළ නොහැකි නෑ. වෙනස් කරන්න පුළුවන් නේ. සමර්පණයක සිඟිතිරු වූ දැක්මේ කදා මකා දැමිය නොහැකි. මකන්නත් පුළුවන්. සමර්පණයක සිඟිතිරු වූ දැක්මේ කදාවක අන්තර්ගතය වෙනස් කළ නොහැකි. එකක් පුළුවන්. වෙනස් කරන්න පුළුවන්. ඉතින් කදාවක මේ ස්ලයිඩ් එකක තියෙන දෙයක් වෙනස් කරන්න පුළුවන්. සමර්පණයක සිඟිතිරු වූ දැක්මේදී අලුතින් කදා ඇතුළු කිරීමට නොහැකි. ඒත් අපිට ඇතුළත් කරන්නත් පුළුවන් අලුතෙන් ස්ලයිඩ් එකක් ඉන්සර්ට් කරන්න පුළුවන්. නමුත් මේක වෙන ගණ්ඩ පිළිතුරක් නෑ. ඒ නිසා මම දැනට ගත්තොත් මෙන්න මේක 43ට 4 කියන උත්තරේ තමයි ගන්නෙ. නමුත් ඒකත් වැරදි ඉතින් නොහැකි කියන එක. හරි ඊළඟට 44 MS PowerPoint සම්බන්ධයෙන් පහත කවර වගන්තියක් සත්‍ය වේද? කදා දැක්මේදී ප්‍රේක්ෂකයාට සටහන් පිටු නෝට්ස් පේජ් වල අන්තර්ගතය දර්ශනය වේ. ප්‍රේක්ෂකයාට නෙවෙයි නෝට්ස් පේජ්. ඒ කියන්නේ නෝට්ස් පේජ් කියලා කියන්නේ මේ ප්‍රසන්ටේෂන් එකේදී අපිට මොනවාරි කියන්න දෙයක් තියෙනවා නම් ප්‍රසන්ට් කරන් යද්දී මේ ප්‍රේක්ෂකයාට පේන්නේ නැතුව මේ නෝට් පේජ් එක පේන්නේ ප්‍රසන්ටඩ්. ඒ කියන්නේ ප්‍රසන්ට් කරන කෙනාට. එතකොට මේක මේ ප්‍රේක්ෂකයාට පේනවා කියන එක වැරදි. සටහන් පිටුවකට පින්තූර ඇතුළත් කළ හැකියි. ඔව් පින්තූරයක් දාන්න පුළුවන්. මේ නෝට් පේජ් එකට පුළුවන්. කදාවක් මත සෘජුවම ටයිප් කළ හැකියි. කදාවක අපිට සෘජුවම ටයිප් කරන්න බෑ. මොකක් හරි ටෙක්ස්ට් බොක්ස් එකක් හරි ඉන්ක්ලූඩ් වෙනවා. ඒක ඩිෆෝල්ට් වෙනවා ටෙක්ස්ට් බොක්ස් එක. සෘජුවම ටයිප් කරන්න බෑ. ප්ලේස් හෝල්ඩර් ඇතුළ අකුරු ඇතුළත් කළ හැකියි. ප්ලේස් හෝල්ඩර් ඇතුළ ඒකට බලන්න ඕනේ ප්ලේස් හෝල්ඩර් කියන එක. දැන් දරනවා තුල අකුරු ඇතුළත් කළ හැකියි. ඒක මට මතක විදිහට මේ ග්‍රැෆික්ස් තමයි ඇතුළත් කරන්න පුළුවන් නේ. නෝට් පේජ් එකට පින්තූර ඇතුළත් කළ හැකියි මම දන්න විදිහට නම් මතක විදිහට. හරි මේකේ උත්තරේ මම ගන්නවා 2 45 PowerPoint කදා දැක්ම සම්බන්ධයෙන් පහත වගන්ති සලකන්න. සමර්පණයක පළමු කදාවේ සිටම කදා දැක්ම ආරම්භය හැකියි. ඔව් පුළුවන්. පළවෙනි ස්ලයිඩ් එකේ නම ස්ලයිඩ් ෂෝ එක පෙන්වන්න පුළුවන්. ප්‍රවර්තන කදා කියන්නේ අපි හිතමු අපි තුන්වෙනි ස්ලයිඩ් එකේ ඉන්නේ කියලා. තුන්වෙනි ස්ලයිඩ් එකේ ඉඳන් ප්‍රසන්ටේෂන් එක ආරම්භ කරන්න පුළුවන්. හරි. කදා දැක්ම කවර ආකාර විය යුතුද දැන් අපිට වෙනස් කරන්න පුළුවන්. ඔව් අපිට පුළුවන් සමහර මොනවාරි හයිඩ් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට මේ තුනම හරි. පිළිතුර අංක 4 ABC යන සියල්ලම. හරි ඊළඟට දත්ත පාදක කළමනාකරන පද්ධතියක් database management system එකක් වෙන්නේ නැත්තේ මොකද්ද? කියන්නේ DBMS එකක්. ඒකනේ අහන්නේ. MySQL කියන්නේ database එක හදන software එකක්. Postgres ඒකත් DBMS එකක්. Access උත් එහෙමයි. WAMP කියන්නේ මොකද්ද? WAMP කියලා කියන්නේ Windows වල ඒ කියන්නේ Apache M කියන්නේ MySQL P කියන්නේ PHP මේ software 3-4ක් එකතු වෙන එක පැකේජ් එකක්. මේකෙදි තමයි අපි අර local server එකක් හදලා අපේ web application එහෙම develop කරන්න පාවිච්චි කරනවා SAMP WAMP මේ software. මේක මේ DBMS එකක් නෙවෙයි. දත්ත පාදක කළමනාකරන පද්ධතියක් නෙවෙයි. 47 දත්ත පාදක වගුවක ඇති රෙකෝඩ ඒකී වශයෙන් වෙන්කොට හඳුනා ගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් ෆීල්ඩ් එක. ඒ කියන්නේ ටේබල් එකක් තියෙනවා. මේ ටේබල් එකේ යුනික් මේ තියෙන data යුනික් විදියට අඳුනා ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රයිමරි කී එක තමයි අපි පාවිච්චි කරන්නේ. ෆොරින් කී එක කියලා කියන data ටේබල් දෙකක් එකට මේ ලින්ක් වෙලා තියෙනවා නම් එතකොට අනෙක් ටේබල් එක මේ ටේබල් එකේ මේ ලින්ක් වෙන
ටේබල් එක මේ කොලම් එක තමයි ෆොරින් කී එක විදියට හඳුන්වන්නේ. ව්‍යුත්පන්න යතුර කියලා කියන්නේත් මේ ප්‍රයිමරි කී එක නොවන වෙනත් මොකක් හරි කී එකක් හැබැයි යුනික්. ඊළඟට කොම්පොසිට් කී එක කියලා කියන්නේ යුනික් එක කොලම් එකක් නැති නිසා කොලම්ස් දෙකක් එකතු කරලා අපි මේ සංයුක්ත යතුරක් හදා ගන්නවා සමහර ටේබල් වල ඩේටාබේස් වලදී. හරි 48 දත්ත පාදකයන්හි SQL යනු structured query language උත්තරය අංක 2. දත්ත පාදකයක් යනු වගු සමූහයක එකතුවක් නම් වගුවක් යනු රෙකෝඩ්ස් සමූහයක එකතුවක්. හරිනේ. ඊළඟට පහත සඳහන් පහත ලැයිස්තු අතරින් චිත්‍රක ගොනු ආකෘති graphic file formats පමණක් අයිති වෙන්නේ. GIF කියන්නේ graphic file format එකක්. JPEG කියන්නේ කොහොමත් මේ ෆොටෝස් එහෙම තියෙන එකක්. DIF කියලා කියන්නේ data interchange format කියන එක මේක පාවිච්චි කරන්නේ Excel වලදී. මේක මේ graphical format එකක් නෙමෙයි. ඒතකොට මේක වැරදි. එහෙනම් DIF තියෙන ඔක්කොම අයින් කරන්න පුළුවන් අපිට. මේකත් නෑ මේකත් නෑ මේකත් නෑ. TIFF කියන්නේ කොහොමද මේ ෆොටෝස් එහෙම සේව් කරන format එකක්. මේකෙදි උත්තරේ වෙන්නේ අංක 2 PNG GIF JPEG. හරි. ඔය විදිහට තමයි ප්‍රශ්න 50 සාකච්ඡා කරේ. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අදහසක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මොනවා හරි මං අතින් වැරදි දෙයක් කියවලා තියෙනවා නම් මොනවා හරි වෙනස් වෙන්න උනා නම් සාකච්ඡා කරපු දෙයක ඒක පහලින් කමෙන්ට් එකක් දාන්න. මම බලන්නම්. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවාට. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් හොඳට එක්සෑම් එක ලියලා රාජ්‍ය සේවයට එකතු වෙන්න අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.